ආයුබෝවන්. ඉස්සෙල් එක්සෑම් පෙන් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. 2026 වසරේ තවත් දින කිහිපයකින් පැවැත්වීමට නියමිත ග්‍රාම නිලධාරී විභාගයට සූදානම් වන ඔබ වෙනුවෙන් සකස් කර පොදු දැනුම අවසන් පුනරීක්ෂණ පාඨමාලාවේ එක වැඩසටහනක් තමයි අද ඔබට ඉදිරිපත් කරන්නේ. මෙම වීඩියෝවෙන් ඔබට විභාගයට එන්න පුළුවන් පොදු දැනුම ප්‍රශ්න 20ක් සහ ඒවායේ පිළිතුරු සාකච්ඡා කරමු. ඉතින් විභාගයෙන් ඉහළින්ම සමත් වෙන්න බලාපොරොත්තු වන ඔබට මේ වීඩියෝවේ අවසානය දක්වා නැරඹීම ප්‍රයෝජනවත් වේවි. ශ්‍රී ලංකාවේ වර්තමාන විධායක ජනාධිපතිවරයා කවුද? ඉන් 9 වෙනි විධායක ජනාධිපතිවරයා කවුද? අනුර කුමාර දිසානායක මහතා. පවතින ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව කොපමණද? මුළු දිවයිනම ආවරණය වන පරිදි පවතින ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව කොපමණද? පිළිතුර 14022යි. ග්‍රාම නිලධාරීවරයෙකු පරිපාලනමය වශයෙන් ඍජුවම වගකීමට බැඳී සිටින්නේ කාටද? ග්‍රාම නිලධාරීවරයෙකු පරිපාලනමය වශයෙන් ඍජුවම වගකීමට බැඳී සිටින්නේ කාටද? ප්‍රාදේශීය ලේකම්වරයාට. ප්‍රස්තාව සම්මත කරන ලද්දේ කුමන වර්ෂයේද? ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන ලද්දේ කුමන වර්ෂයේද? 1978 වර්ෂයේදී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ කොහේද? ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ කොහේද? ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර. ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක සංඛ්‍යාවක් අයත් වන පළාත කුමක්ද? ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක සංඛ්‍යාවක් අයත් වන පළාත උතුරු පළාත දිස්ත්‍රික්ක 5යි. 2024 වසරේ 33 වන ඉන්ෆාන් ඔලිම්පික් උළෙල පැවැත් වූ නගරය කුමක්ද? ප්‍රංශයේ පැරිස් නුවර. ශ්‍රී ලංකාවේ දැනට පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ටාස් සංඛ්‍යාව කොපමණද? දැනට පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ටාස් සංඛ්‍යාව 332යි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වත්මන් මහලේකම්වරයා කවුද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වත්මන් මහලේකම්වරයා ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා. ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කෘෂිකාර්මික අපනයන භෝගිය වන්නේ තෙල්. ශ්‍රී ලංකාවේ ප්‍රධානම කෘෂිකාර්මික අපනයන භෝගිය වන්නේ තෙල්. ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල ලෙස සැලකෙන්නේ බඹරකන්ද දිය ඇල්ල. ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල බඹරකන්ද දිය ඇල්ල. 2026 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය පැවැත්වෙන රටවල් මොනවාද? 2026 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය පැවැත්වෙන රටවල් මොනවාද? ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව. මৌলিক අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධයෙන් පෙස්සමක් ඉදිරිපත් කළ යුතු ඉහළම අධිකරණය කුමක්ද? මৌলিক අයිතිවාසිකමක් උල්ලංඝනය වීමක් සම්බන්ධයෙන් පෙස්සමක් ඉදිරිපත් කළ යුතු ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව විසින් ප්‍රකාශයට පත් කළ වර්ෂය කුමක්ද? ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව විසින් ප්‍රකාශයට පත් කළ වර්ෂය 2010යි. ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක සංඛ්‍යාව 25යි. ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක සංඛ්‍යාව 25යි. බ්‍රික්ස් සංවිධානයේ මූලික සමාජික රටවල් පහ මොනවාද? බ්‍රික්ස් සංවිධානයේ මූලික සමාජික රටවල් පහ මොනවාද? B අකුරෙන් බ්‍රසීලය, R අකුරෙන් රුසියාව, I අකුරෙන් ඉන්දියාව, C අකුරෙන් චීනය සහ S අකුරෙන් දකුණු අප්‍රිකාව. ග්‍රාම නිලධාරියෙකුට සිය වසම තුළ සාම නිලධාරී බලතල හිමිවන්නේ කුමන පනත යටතේද? අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ. ග්‍රාම නිලධාරීවරයෙකුට සිය වසම තුළ සාම නිලධාරී බලතල හිමිවන්නේ කුමන පනත යටතේද? අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ.
ග්‍රාම නිලධාරීවරයෙකු සිය වසමේ සිදුවන උපත් සහ මරණ පිළිබඳව වාර්තා කළ යුත්තේ කාටද? ග්‍රාම නිලධාරීවරයෙකු සිය වසමේ සිදුවන උපත් සහ මරණ පිළිබඳව වාර්තා කළ යුත්තේ අදාළ කොට්ටාසයේ රෙජිස්ට්‍රාර්වරයාට. මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉදිකළ විශාලතම ජලාශය වික්ටෝරියා ජලාශය. මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉදිකළ විශාලතම ජලාශය වික්ටෝරියා ජලාශය. ශ්‍රී ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟ මුහුදට ගලා බසින්නේ කුමන ප්‍රදේශයකින්ද? ශ්‍රී ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟ මුහුදට ගලා බසින්නේ කුමන ප්‍රදේශයකින්ද? ත්‍රිකුණාමලයේ කොඩ්ඩියාර් පුක්කෙන්. ත්‍රිකුණාමලයේ කොඩ්ඩියාර් පුක්කෙන්. ශ්‍රී ලංකාවේ මුළු මැතිවරණ කොට්ටාස සංඛ්‍යාව කොපමණද? ශ්‍රී ලංකාවේ මුළු මැතිවරණ කොට්ටාස සංඛ්‍යාව 160යි. මෑතකදී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ඩිජිටල් හැඳුම්පත ඩිජිටල් ID ව්‍යාපෘතියේ නම කුමක්ද? SLUDI ව්‍යාපෘතිය. SLUDI ව්‍යාපෘතිය. සාක් සංවිධානයේ මූලස්ථානයේ පිහිටා ඇත්තේ නේපාලයේ කත්මණ්ඩු නුවර. 2024 වසරේදී සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනාගත්තේ 2024 වසරේදී සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනාගත්තේ හෑන් කාන් දකුණු කොරියාවෙන්. හෑන් කාන් දකුණු කොරියාවෙන්. ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පත් වූ වර්ෂය 1960. ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පත් වූ වර්ෂය 1960. chat GPT වැනි පද්ධති හඳුනන පොදු තාක්ෂණික නාමයෙන්. chat GPT වැනි තාක්ෂණික යෙදවුම්ට භාවිතා කරන පොදු තාක්ෂණික නාමය උත්පාදක කෘත්‍රිම බුද්ධිය නැත්නම් ජෙනරේටිව් AI කියන එක. ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි මූලික අයිතිවාසිකම් ඇතුළත් කර ඇති පරිච්ඡේදය කුමක්ද? ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ඇතුළත් කර ඇති පරිච්ඡේදය 3 වන පරිච්ඡේදය. ශ්‍රී ලංකාවේ 9 වෙනි විධායක ජනාධිපතිවරයා තේරීපත් වූ වර්ෂය සහ මාසය. ශ්‍රී ලංකාවේ 9 වෙනි විධායක ජනාධිපතිවරයා තේරීපත් වූ වර්ෂය සහ මාසය 2024 සැප්තැම්බර් මාසය. ඒ ග්‍රාම නිලධාරී ව්‍යාපෘතියේ මූලික අරමුණ ග්‍රාමීය දත්ත ඩිජිටල්කරණය සහ සේවා කාර්යක්ෂම කිරීම. ඉතින් අපි අද පළවෙනි ප්‍රශ්න 30ේදී මූලික මට්ටමේ ප්‍රශ්න 30ක් සාකච්ඡා කරේ. 29 වෙනිදා වරට පැවැත්වෙන ග්‍රාම නිලධාරී විභාගයට සූදානම් වීම සඳහා මේ දවස් දෙකේ අපි තවත් ප්‍රශ්න 30 20 හෝ 30 බැගින් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරනවා. ඒක අහලා පොඩක් අවධාරණය කරගෙන සූදානම් වෙන්න. සුබ දවසක්.